දැන් ටික දවසක ඉඳලා අපේ වත්තේ මාර කලබලයක්. උදේ පාන්දර ඉර පායපු වෙලේ ඉඳලා හවස ඉර බැහැගෙන යනකම්ම මාර කලබලෙන් දෙන්නෙක් හරියට වැඩ. ඒ වෙන කවුරුත් නෙවෙයි කුරුළු අම්මා කෙනෙකුයි කුරුළු තාත්තා කෙනෙකුයි. උදේ නැගිටපු වෙලේ ඉඳලා අරහෙට පියාඹනවා කලබලෙන් මෙහාට පියාඹනවා කලබලෙන්. මම බැලුවා මොකද මේ කියලා. බලනකොට එයාලට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නවා. උදේ ඉඳලා හවස් වෙනකන් ඒ දෙන්නගේ වැඩේ පොඩි පැටවුන්ට කෑම හොයන්න ස්පාසුවක් නැතුව පියාඹන එක. එහාට පියාඹලා පොඩි කෑම මොනවාරි අරන් ඇවිල්ලා පැටවුන්ට කවලා ආය අනිත් පැත්තටම ආයෙත් පියාඹලා යනවා තව මොනවාරි හොයාගෙන එන්න. මේ පැටවු දෙන්නගෙත් වැඩේම ඉතින් අම්මයි තාත්තයි කෑමට මොනවාරි හොයාගෙන එනකන් කුරුළු කූඩුවේ දොරෙන් එළිය බලාගෙන ඉන්න එක තමයි. ඒත් මට කල්පනා වුණේ මෙච්චර පුංචි බඩගිනි දෙකක් තියාගෙන උදේ ඉඳලා රෑ වෙනකන් කොහොමද ඔච්චර කෑම ගොඩක් ඔය බඩට දාගන්නේ කියලා. බලාගෙන ඉන්නකො මේ කට්ටියගේ වැඩ හරිම කඩිසරයි. හරි ආසයි තෙනවා. මමත් පැය ගාණක් බලාගෙන හිටියා මොකද මේ කට්ටිය කරන්නේ කියලා. බලාගෙන ඉන්න වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කෑම කවන එක විතරක් නෙවෙයි මේ දෙන්නගේ රාජකාරිය. එයාලගේ පණ වගේ පැටව දෙන්නගේ ආරක්ෂාව ගැනත් මේ කට්ටිය හිතනවා. බලන්නකො කෑම කවල ඉවරලා සමහරක් වෙලාවට නතර වෙලා වටපිට බලනවා අනතුරක්වත් තියනවාද කියලා. බලන්නකො බෙල්ල කරකව හතර වටේම බලන ලස්සන. හරි ආසයි තනවා බලාගෙන. ඒ අතරතුර බලන්නකො අර උඩ ඉන්න පැටියා කෑම මදි කියලා තව කෑම ඉල්ල කට අරින විදිය. ඔයාලා මේ පුංචි කුරුළු පවුලේ කතාව රස විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. වටපිටය ගැන නිරීක්ෂණයෙන් ඉන්න. සමහරක් වෙලාවට ඔයාලගේ ගෙවල් ළඟ ඔයාලගේ වත්තේත් මේ වගේ ලස්සන කුරුළු කූඩු ලස්සන කුරුල්ලෝ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට කරදර කරන්නේ නැතුව මේ වගේ ඒගොල්ලොන්ගේ චර්යාව රස විඳින්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට නතර වෙනවා.